මෙවෙද්දී දුෂණයට ආදරය කරන හැමෝගෙම ප්‍රශ්න තමයි සිරස් ටීවී නාලිකාවෙන් විකාශය වෙන මායාවී ටෙලිඩ්‍රාමාවකින් දුෂණි අයින් කළාද එහෙම නැත්නම් අයින් වුණාද කියන කාරණේ. කොහොමද දුෂණි මාධ්‍ය ජාලාවලට සටහනක් තබමින් කියා සිටියේ දින දෙකක අසනීප නිවාඩුව ඇයට ලබා නොදුන් හේතුව නිසා තමයි මේ විදිහට ඇය මායාවී ටෙලිඩ්‍රාමාවකින් ඉවත් වුණේ කියලා. කොහොම වුණත් මේ පිළිබඳව මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා ඒ කියන්නේ මායාවී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා මේ වෙද්දී සටහනක් තබමින් මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. මේ තමයි මායාවී කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් දායක වන සඳුන් රාජකරුණා මහත්මයා ඔහුගේ කතාවෙන් දුෂණිව ඉවත් කිරීම පිළිබඳව තබපු සටහන. මායාවී තුළින් දුෂණි මියුරන්ගේ ඉවත් කිරීම පිළිබඳ සැබෑ සිදුවීම. මේ වන විට මහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන මායාවී ටෙලිනාට්‍ය තුළ ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස කටයුතු කළ දුෂණි මියුරන්ගේ දිගින් දිගටම ඇගේ පෞද්ගලික ප්‍රශ්න මත රූපගත කිරීම සඳහා නිසි පරිදි සහභාගී නොවීම හා මගහැරීම නිසා නිර්මාණයට සිදු වූ හානිය මත අවසන් වශයෙන් ඇය ඉවත් කිරීමට සිදුවිය. එය ඉවත් කිරීමකට වඩා ඇය විසින් ඉවත් වීමකි. අදින් නැරඹෙන සතියේ විකාශය වන කොටස් දැකීමෙන් එය ඔබට මනාව අවබෝධ වනු ඇත. ඇය වෙනුවෙන් අපි අවසාන තප්පරය තෙක්ම රූපගත කිරීම නතරකොට බලා උන්නෙමු. නමුදු ඇය නිරතන ලෙස මගහැර සිටියාය. ඊට පෙර ආතුවද අප ඇයගේ ඇතැම් නොකයුතුකම් දරාගත්තේ මහත් වූ ආයාසයකිනි. ඒ සිදුවීම් වලින් එක්වයක් සරල වශයෙන් දක්වන්නේ නම් ඇය රූපගත කිරීම සඳහා වෑන් රථයට ගොඩ වූ තැන සිට රූපගත කිරීම අවසාන වන තෙක් සිටින්නේ වීඩියෝ කෝල් වලය. ඇය සංකල්පගේ අතින් ඇල්ලුවොත් වැළඳ ගැනීමක් සිදුවහොත් අදාළ පුද්ගලයා විසින් දුෂණිට කතා කොට පැය ගණන් ඉතා පහත් ලෙස පනිමින් රණ්ඩුවීම දිගින් දිගටම සිදුවිය. එවැනි අවස්ථා 30කට වැඩි වාර ගණනක් ඇය එක්වර්ම දර්ශන තලයෙන් පිටව ගිය බව නළු නිලියන්ටම සේම තාක්ෂණ ශිල්පීන්ටද රහසක් නොවේ. ඒ අයට තවදුරටත් වැඩ කිරීමට මානසිකත්වයක් නොමැති බව පවසමින්ය. එසේ ගිය අවස්ථා කිහිපයකදීම ඇය නැවත රූපගත කිරීම සඳහා පැමිණිය සති දෙක තුනකට පසුවය. ඇතැම් අවස්ථාවල නාලිකාවලට එපිසෝඩ් ලබා දීමට නොහැකි වීම මත ඇයගේ කුරුණෑගල නිවසටද ගොස් බැගෑපත් වී අපගේ වාහනවලින් ඇය රැගෙන ආ අවස්ථාද බොහෝය. හිතවත් දුෂණිට කියන්නට ඇත්තේ ඔබේ හදවතට තට්ටු කර සත්‍ය වශයෙන්ම පසුගිය මාස කිහිපය තුළ සිදු වූ සිදුවීම් සිදුවූයේ අපේ වැරදි මතද නැත්නම් ඔබේ පෞද්ගලික ප්‍රශ්න මතද කියා අසා දැනගන්නා ලෙසයි. මායාවී නාට්‍යයට ඔබ යෝජනා වන අවස්ථාවේ මගේ හිතවත් අධ්‍යක්ෂකවරු නිෂ්පාදන කළමනාකරුවන් මට දිගින් දිගටම කතා කොට දුෂණි ගන්නට නම් එපා කියා අවවාද කළේ ඇයත් ඇගේ පෙම්වතත් නිර්මාණවලට දෙන වදේ පහදා දෙමිනි. එවැනි වටපිටාවකත්ම දුෂණිව සම්බන්ධ කරගත්තේ ඇගේ පළමු අධ්‍යක්ෂක වන මටවත් මාගේ නිර්මාණයටවත් මහේෂ් රස්තර මහතාටවත් ඇය අසාධාරණයක් නොකරාව යන විශ්වාසයෙනි. ඒත් ඒ විශ්වාසය ඔබ බිඳදබුවේ කෙසේද කියා තවමත් මට සිතා ගැනීමට නොහැකිය. ආදරණීය ප්‍රේක්ෂක ඔබට හිතයිශි වෙනස් වීමෙන් යම් අසාධාරණයක් සිදු වූවා නම් මාහා මහේෂ් රස්තර මහතාත් රංගන ශිල්පීන් හා සියලුම ශිල්පිනියන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු. සිදු වූ ඇතැම් කිව නොහැකි සිදුවීම් තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසයි ඇය ඉවත් කිරීමට සිදු වූයේ. සැබවින්ම එය ඉවත් කිරීමකට වඩා නාට්‍ය පවත්වාගෙන යාමට අපට ගත හැකිව තිබූ අවසන් විසඳුමයි. ඒ තීරණය නොවන්නට මේ සතියේ සිට මායාවී විකාශය වීම නතර වීමට ඉඩ තිබිණි. එමෙන්ම ඇයගේ අක්‍රමවත් වැඩපිළිවෙල නිසා අනෙකුත් රංගන ශිල්පීන්ටද සිදු වූ අපහසුතා කොතෙක්ද? ඔබ දර්ශන තලයට එනතෙක් ප්‍රවීණ රංගන ශිල්පීන් බලා සිටි වාර ගණන කොතරම්ද? එමෙන්ම ඔබේ චර්යාව නිසා රංගන ශිල්පීන් ශිල්පිනියන්ට සේම සාමාන්‍ය සේවකීන්ට වැටුප් අහිමි වූ දින ගණන දන්නවාද? මෙම මායාවී කතාව ගොඩනැගූ මහේෂ් රත්සර මත්තුමාරාච්චි මහතාට ඔබ නිසා පිටපත 13 වතාවක් සංශෝධනය කිරීමට සිදු වූ අතර ඔබ එනතෙක් අතුරු පිටපතක්ද රචනා කිරීමට ඔහුට සිදුවිය. ඒ සඳහා සමස්ත නාට්‍ය කණ්ඩායම සේම අදාළ අනිකුත් පාර්ශවයන්ද සාක්ෂි දරනු ඇත. එමෙන්ම දුෂණිගේ අසත්‍ය පූතින් කම්පා වූ මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අවසන් කාලය තුළ ඇය වැඩ කළ අනිකුත් නිර්මාණයන්හි ශිල්පීන්ගේ ඇගේ හැසිරීම පිළිබඳ සොයා බලන ලෙසයි. එවිට ඔබට සත්‍ය සිදුවීම් තේරුම් ගැනීමට හැකිවනු ඇති බවට මම විශ්වාස කරමි. සමාවන්න ආදරණීය ප්‍රේක්ෂකයනි ඔබට සිදු වූ අපහසුතාවයට. එහෙත් මහේෂ් රත්සර මහතා මා ඇතුළු සියලු ශිල්පීන් විශ්වාස කර අපගේ බලවත් ඉල්ලීමට පිට හිතයිශි චරිතය බාරගත් ජනප්‍රිය රංගන ශිල්පිනිය විසින් එම චරිතයට ඉහළ සාධාරණයක් කරමින් ඔබේ ආදරය දිනා ගන්නා බවට අප තුළ ප්‍රබල විශ්වාසයක් වෙයි. එමෙන්ම අපගේ ඒ ඉල්ලීම මත ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හිතයිශී චරිතය බාරගත් එම ශිල්පිනියට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි. එසේම මේ සියලු කරදර අභිමෝද අප සමග වුන් අපේ නළුනිලි කැලට ගෞරවයක් ස්තුතියක් පුද කරමි.
මම සඳුන් රාජකරුණා මායාවී අධ්‍යක්ෂ පසු සටහන දුෂේනි ඔබ සමග කිසිදු අමනාපයක් නොමැත. ඊයේ ඔබ සමග කළ දුරකථන සංවාදයේදී පැවසූ පරිදි ලක්ෂ 30කට වඩා පාඩුවද ඔබ වෙනුවෙන් ඒද දරා ගැනීමට අප සූදානම්. නාට්‍ය තවදුරටත් ඔබ නිසා පවත්වාගෙන යාමට නොහැකි නිසායි මෙවැනි තීරණයකට ඒමට අපට සිදු වූයේ. හැකිනම් අවසන්වර අප සමග කළ විනාඩි 22ක දුරකථන සංවාදයේද සමාජ මාධ්‍යයට මුදාහරින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මම මායාවී අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා. ඔන්න එහෙමනම් ඒ විදියට තමයි සිරස ටීවී නාලිකාවේ විකාශය වන මායාවී කතාවෙන් හිතයිෂි චරිතය එහෙම නැත්නම් දුෂේනි කියන මේ චරිතය ඉවත් කිරීමට හේතුව ඔහු පැහැදිලි කරන්නේ. ඉතින් මේ වගේ තවත් අලුත් නිවුස් එක වෙනක හැමෝම සුබ දවසක්.